අපි අද කාර්යාල ක්‍රම පිළිබඳව සලකා බලමු. කාර්යාලයක් යනු විවිධ දෙපාර්තමේන්තු කාර්යයන් සම්බන්ධ කරන්නා වූ මධ්‍යස්ථානයයි. කාර්යාලයක් කියලා කියන්නේ විවිධ දෙපාර්තමේන්තු කාර්යයන් සම්බන්ධ කරන්නා වූ මධ්‍යස්ථානයකට තමයි අපි කාර්යාලයක් කියලා කියන්නේ. කාර්යාලයක වැදගත්කම සමාජ දේශපාලන හා ආර්ථික කටයුතු වල ඇති වූ ශීඝ්‍ර හා වැඩිවෙමින් පැවති වෙනස් වීම් හේතු කොටගෙන රජයේ කටයුතුවල පෙර නොදුටු විරූ වර්ධනයක් දක්නට ලැබේ. සමාජීය කටයුතුවලදී ක්‍රියාශීලී කාර්යභාරයක් මෙන්ම නියත වශයෙන්ම තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට ඇත. මිනිසෙක්ගේ උපතේ සිට විපත දක්වා මුළු ජීවිත කාලයම අදාළ වන පරිදි රාජ්‍ය පරිපාලනයේ සියලුම ශ්‍රේෂ්ඨ පුළුල් වී ඇත. කාර්යාල කාර්යපටිපාටිය රජය කෙරෙහි මහජන ප්‍රසාදය ඇතිවන්නේ වෙනත් කරුණු අතර කාර්යාලයේ කටයුතුහි නිරත වන අයගේ සුබසාධනය අනුවය. මෙබඳු කාර්යක්ෂමතාවයක් ඇතිකර ගැනීම සඳහා මුලින්ම අත්‍යවශ්‍ය වන්නේ මනා කාර්යාල ක්‍රමයක් මත පදනම් වූ නිසි ලෙස සැලසුම් කළ කාර්යාල කාර්යපටිපාටියක් හා එවැනි කාර්යාල ක්‍රමයක් අනුගමනය කරන බව තහවුරු කර ගැනීම සඳහා නිසි කාර්යාල කළමනාකරණ ක්‍රමයක්ය. පරිපාලන කාර්යක්ෂමතාවයේ හදවත හොඳ කාර්යාල කාර්යපටිපාටිය වේ. කාර්යාල ක්‍රම වැදගත්කම ලියකියවිලි රාජකාරී කාර්යක්ෂමව ඉටු කරන්න පුළුවන්. සංවිධානයේ කටයුතු ඵලදායීතාවයෙන් ඉටු කිරීමට වාර්තා ලේඛන පවත්වාගෙන යාමට ව්‍යාකූලභාවය ප්‍රමාදය ඇති නොවීමට ශ්‍රමය කාලය ධනය නාස්තිය අවම කිරීමට. එතකොට මේ කාර්යාලයක වැදගත්කම වෙනවා ලියකියවිලි රාජකාරී කාර්යක්ෂමව ඉටු කිරීමට සංවිධානයේ කටයුතු ඵලදායීතාවයෙන් ඉටු කරන්න වාර්තා ලේඛන පවත්වාගෙන යන ව්‍යාකූලභාවය ප්‍රමාදය ඇති නොවෙන්න ශ්‍රමය කාලය ධනය නාස්තිය අවම කිරීමට. කාර්යක්ෂම කාර්යාල ක්‍රමයක් අනුගමනය කරන විට අවම පිරිවැයකින් අවම කාල පරිච්ඡේදයකින් අවම වෑයමකින් නිශ්චිත වැඩසටහනක් කළ හැකි වේ. අවශ්‍ය දේ අවශ්‍ය වේලාවට අවශ්‍ය ස්ථානයකදී ලැබෙන බැවින් ලියකියවිලි සොයමින් එහෙ මෙහෙ යාමෙන් කාලය නාස්ති වෙන්නේ නෑ. ලිපිගොනුකරණය ලිපි ලේඛන තබා ගැනීමේ පදනම අනාගතයේදී විමසීම්වලට පිළිතුරු සැපයීමේදී කියවා බැලීමට අවශ්‍ය වන්නා වූද දෙපාර්තමේන්තුවේ කටයුතු කරගෙන යාමට ඉවහල් වන තොරතුරු ළඟ තබා ගැනීමට සහතික කරන්නා වූ කිසියම් විෂයකට අයත් ලියකියවිලි ක්‍රමවත්ව පිළිවෙලකට එක්කොට තබා ගැනීම ලිපිගොනුකරණය වේ. ලිපිගොනු වර්ග විෂයගොනු කාරණාගොනු උපගොනු මධ්‍යගොනු කාර්යපටිපාටි ගොනු විෂයගොනු යටතට උපදෙස් චක්‍රලේඛ නියමයන් ප්‍රතිපත්ති විධානයන් පූර්වාදර්ශ සහිත වැඩෙන ගොනුවකි. ඒ කියන්නේ විෂයගොනු කියලා කියන්නේ උපදෙස් චක්‍රලේඛ නියමයන් ප්‍රතිපත්ති විධානයන් පූර්වාදර්ශ සහිත වැඩෙන ගොනුවක් තමයි විෂයගොනු කියලා කියන්නේ. කාරණා ගොනු කියලා කියන්නේ තනි ප්‍රශ්නයකට අදාළ ලියකියවිලි එකතුවක්. තිබෙන ගොනු වලින් කුඩාම ඒකකයකි. බලපත්‍රයක් හරහා කරන ඉල්ලීමක් තමයි කාරණා ගොනුවක් කියලා කියන්නේ. උපගොනු කියලා කියන්නේ අවුල් සහිත කාරණා සම්බන්ධයෙන් උපගොනු විවෘත කිරීම අවශ්‍ය වේ. සියලුම ලිපි එකම ඒකකයක තැබීමට අපහසු අවස්ථාවලදී උපගොනු දානවා. කාර්යපටිපාටි ගොනු විෂයභාර ලිපිකරුවෙකුට පවරන ලද එක් වැඩ කොටස පිළිබඳව කාර්යපටිපාටි හෙවත් වැඩපියවර විස්තර කරන ප්‍රකාශයකි. ලිපිගොනු කිරීමේ ක්‍රම ඒකාබද්ධ ක්‍රමයයි විභාජිත ක්‍රමය කියලා දෙකක් තියෙනවා. ලිපිගොනු කිරීමේ ක්‍රම දෙකක්. තැපෑල කියන්නේ තැපෑල විවෘත කරනු ලබන්නේ එම වගකීම උසුලන නිලධාරියෙකුගේ අධීක්ෂණයේ යටතේ මාණ්ඩලික නිලධාරියෙකු යටතේ. ලියාපදිංචි තැපෑල මුදල් ඇණවුම් රහස්‍ය ලිපි. විවෘත කාර්යාලයක කාර්ය සහායක වෙත භාර නොදී අගුළු දැමූ පෙට්ටිවල බහ හෝ පෞද්ගලිකවම භාර දිය යුතුය. තැපෑල විෂය ලිපිකරු වෙත ලැබුණු විට ඒවායින් එකින් එක බලා පහත සඳහන් පරිදි වර්ග කර ගැනීමේ විෂය ලිපිකරුගේ කාර්යය නිවැරදිව ඉටු කරගත හැකිය. වහාම ප්‍රමුඛතම පහසුවෙන් කටයුතු කළ හැකි සාමාන්‍ය ලියකියවිලි 3 1 හෝ 2 වැඩසටහනට නොගැනෙන පරීක්ෂණ ආදියට සිදු කරන ආකාරයේ ලේඛන